ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ මූලික අදියර වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝ එක. ඔයාලා මේ වෙනකොට බලලා ඇති මම ගෙනාපු මගේ ඉංග්‍රීසි භාෂාවේ අර මූලික ඉගැන්වීම් පිළිබඳව පුතේ පළවෙනි වීඩියෝ එක. බැලුවේ නැත්නම් ඉක්මනින්ම ගිහිල්ලා බලලා එන්න. පළවෙනි වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරේ මූලිකම කරුණු ටික. අපි හෝඩිය කියන්නේ මොනවාද, ඊට පස්සේ nouns මොනවාද, adjectives මොනවාද, එතකොට subjects ටික මොනවාද කියන ටික තමයි අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කළේ. හරි. වෙලාව යවන්න නැතුව අපි දෙවෙනි කොටසට යමු. අද කියලා දෙන්න හදන්නේ මම ඔයාලට අපි කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ කියලා, විශේෂයෙන්ම adjective භාවිත කරලා. adjective කියන්නේ නාම විශේෂණ. ඒතර නාම විශේෂණ යොදලා අපි කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ කියන එක තමයි අද ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. හරි. අපි යමු වීඩියෝ එකට. ඉස්සර වෙලාම අර සිංහල වලදී අපි වාක්‍ය හදනවා වගේ පුතේ අතීත කාල, වර්තමාන කාල, එතකොට අනාගත කාල කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. ඉංග්‍රීසි වලින් අපි කියනවා present tense, past tense, future tense කියලා. ඔයාලා දන්නවා present tense කියලා කියන්නේ වර්තමාන කාලය. past tense කියලා කියන්නේ අතීත කාලය. ඊළඟට future tense කියලා කියන්නේ අනාගත කාලය. හරි. අපි බලමු මේ වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල කියන මේ තුනටම අදාළව adjective භාවිත කරලා කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නාම විශේෂණයක් දාලා අපි වාක්‍යයක් කිව්වොත් එහෙම සිංහලෙන් මම ලස්සනයි කියලා කියන්න පුළුවන් නේ. එතකොට එතනදී කෙනෙක් ඉන්නවා වර්ණනාවට ලක් කරන ඒ වගේම adjective එකක් තියෙනවා. adjective එකක් කියලා කියන නාම විශේෂණයක්. එතකොට ඔයා ටීචර් කෙනෙක් ගැන කියනවා නම් එහෙම ඒ ටීචර් ලස්සනයි. ඒ ටීචර් හොඳයි. ඊට පස්සේ ගොවියෙක් ගත්තොත් එහෙම ගොවියා ශක්තිමත්. අන්න ඒ වගේ වාක්‍ය හදන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. කෙටියෙන් යමු පාඩමට. අපි ඒ වගේ වාක්‍යයක් හදනකොට පුතේ ඉස්සර වෙලාම ඇතුළත් කරන්නේ subject එක. subject එක කියලා කියන්නේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඔයාලා ගිහින් බලන්න subject එකක් කියලා කියන්නේ දැන් අපි දන්නවා I, we, he, she, it. ඒ කියන්නේ යම් කිසි දෙයකට අදාළ වෙන පුද්ගලයා. teacher, doctor, soldier අන්න ඒ වගේ හැම එකක්ම subject එකකට අදාළ වෙනවා. ඊට පස්සේ පුතේ helping verb එකක් ගැන කිව්වොත් එහෙම නැත්නම් be verb එකක් කියලා කියනවා. ඔයාලා අහලා තිනවා is, am, are, was, were මෙන්න මේ දේවල් වලට තමයි අපි කියන්නේ helping verbs කියලා. ඒ කියන්නේ යම්කිසි subject එකක වාක්‍යයක් නිර්මාණය කිරීමේදී ඒ subject එකට සම්බන්ධ කරන verb එක. ඒකට කියනවා අපි helping verb එක කියලා. එහෙමත් නැත්නම් be verb එක කියලා කියනවා. හරි. ඉස්සර වෙලාම අපි ගමු present tense වලදී. present tense කියන්නේ වර්තමාන කාලේදී අපි කොහොමද subject එකට අදාළව helping verb එක දාලා adjective එක දාලා හදන්නේ කියලා. බලන්නකො වීඩියෝ එක දිහා තිරයේ ඔයාලට දිස් වෙනවා. ඉස්සර වෙලාම අපි subject එක දානවා. ඊට පස්සේ ඒකට plus helping verb එක ඒකට අදාළ ඊට පස්සේ adjective එක දානවා. දැන් වර්තමාන කාලයේදී නම් අපි I වලට දානවා පුතේ am කියන helping verb එක. ඒක ඔයාලා පිළිබඳව දැනටමත් දැනුවත්. ඊට පස්සේ she, he, it කියන එකට is කියන helping verb එක තමයි අදාළ වෙන්නේ. ඊළඟට we, they, you කියන subjects වලට අදාළ වෙන්නේ පුතේ are කියන helping verb එක. ඔයාලා දැනටමත් දැනුවත්. දැන් එතකොට කෙටියෙන්ම ගත්තොත් එහෙම ඒක වචන වලට I කියන එක හැර කියන මම කියන subject එක නැතුව අනිත් සියලුම ඒක වචන වලට අපි is කියන එක ඇතුළත් කරනවා. බහුවචන වලට අපි are කියන එක ඇතුළත් කරනවා present tense වලදී. ඒ කියන්නේ වර්තමාන කාලයේදී. හරි. අපි උදාහරණයක් ගමු. මම කියනවා මම ලස්සනයි කියලා. එතකොට අපි කොහොමද ලියන්නේ? මමට අදාළ එක දන්නවා වචනේ I. ඊට පස්සේ Iට ගැලපෙන helping verb එක දානවා. මොකද්ද? Iට ගැලපෙන helping verb එක තමයි පුතේ am. I am ඊට පස්සේ ලස්සනයි කියන වචනේ තේරුම තමයි beautiful. beautiful කියලා දානවා. එතකොට තේරුණා නේද? මම ලස්සනයි නම් I am beautiful. ඇය හොඳයි කියලා කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? ඇයට කියලා කියන්නේ she නේද? she
ඊට පස්සේ ෂීට ගැලපෙන වර්තමාන කාලයේ එක හෙල්පින් verb එක තමයි is. she is. ඊට පස්සේ හොඳයි නම් හොඳයි කියන වචනේ තේරුම good කියන එක. එතකොට ඇය හොඳයි නම් එතකොට ඒක අපි ඉදිරිපත් කරන්නේ she is good කියලා. මම හිතන්නේ ඔයාලට තේරුණා. අපි තවත් වචනයක් අරගෙන බැලුවොත් ගුරුතුමිය අවංකයි. ගුරුතුමිය අවංකයි කියලා කියනවා. කොහොමද කියන්නේ? ඔයාලා දන්නවා ගුරුතුමියට කියන්නේ ටීචර්. එතකොට ටීචර්ට ගැලපෙන ටීචර් කියන්නේ ඒක වචනයක් නිසා අපි ටීචර්ට ගැලපෙන helping verb එක දානවා මොකද්ද? is. The teacher is ඊට පස්සේ අවංකයි නම් honest. The teacher is honest. තේරුණා නේද? මෙන්න මේ වාක්‍ය ටික දිහා බලන්න පුතේ තිරයේ දිස්සන හැදෙන විදිහ ඒ අනුව ඔයාලට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. අපි බහුවචනයක් ගත්තොත් එහෙම මම කියනවා ගුරුවරු දක්ෂයි. ගුරුවරු දක්ෂයි. එතකොට කොහොමද කියන්නේ ගුරුවරුන්ට නම් ඒක ප්ලූරල් බහුවචන වචනයක්. එතකොට ටීචර්ස් වෙනවා. ටීචර්ස් ඊට පස්සේ ඒකට ගැලපෙන helping verb එක තමයි බහුවචනයක් නිසා are. ටීචර්ස් are දක්ෂයි නම් දක්ෂයි කියන adjective එකේ තේරුම තමයි clever කියන එක. එතකොට the teachers are clever. ඔයාලට තේරුණා නේද පුතේ? එතකොට ඒක වචනයක් සහ බහුවචනයක් adjective එකක් එක්ක ඒ කියන්නේ නාම විශේෂණයක් එක්ක කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ කියලා. හරි. ඊළඟට අපි යමු දැන් වර්තමාන කාලයේ present tense වලදී තේරෙනවා ඔයාලට කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා adjective එක්ක. හරි. අපි ඊළඟට යමු අතීත කාලෙදී. අතීත කාලෙදීත් පුතේ මේ pattern එකම තමයි යන්නේ. හැබැයි අර අපි is am ඊට පස්සේ කියලා දාපු ඒවා helping verbs තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. දැන් කලින් අපි උදාහරණයක් ගත්තා මම ලස්සනයි කියලානේ. ඒ වර්තමානයේදීනේ වර්තමාන කාලේදී මම ලස්සනයි කියලා කිව්වා. හැබැයි අතීත කාලේදී මම ලස්සනට හිටියා කිව්වොත් එහෙම අපි එතනදී දාන helping verb එක වෙනස්. අර am I වෙනුවට අපි am දාපු එක පුතේ was වෙනවා. ඊට පස්සේ ඒක වචනවලදී අපි is දාපු එක ඒකත් was වෙනවා. බහුවචනවලදී අපි දාපු එක were බවට පත් වෙනවා. මේ තිරයේ දිස්සන විදිහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒක දිහා බලපුවාම. දැන් අපි කලින් උදාහරණම ගත්තොත් මම ලස්සනයි කියලා කියන්නේ I am beautiful. මම ලස්සනට හිටියා කිව්වොත් පුතේ I දාලා helping verb එකට අපි දාන්නේ was කියලා. I was beautiful. ඇය හොඳයි කියලා කියන්නේ වර්තමාන කාලේනේ. එතකොට ඔයාලා දන්නවා ඇය හොඳයි කියන්නේ she is good නේ. එතකොට ඇය හොඳට හිටියා කියලා කිව්වොත් ඒක අතීත කාලයේනේ නේද පුතේ. එතකොට ඒකට දාන්නේ was. එතකොට she was good. මම හිතන්නේ ඔයාලට තේරුණා අතීත කාලිනුත් අපි කොහොමද ඒක වචන වාක්‍යයක් නිර්මාණය කරන්නේ කියලා. අපි බලමු අතීත කාලයෙන් බහුවචන. දැන් ගුරුවරයා හොඳට හිටියා. කියන්නේ කොහොමද? ගුරුවරයා නම් teacher හිටියා නම් අපි අතීත කාලයෙන් නිසා ඒක වචන නිසා was. The teacher was good. ගුරුවරු හොඳට හිටියා කිව්වොත් අපි පුතේ was කියන එකට අපි were කියන එක තමයි දාන්නේ. එතකොට the teachers were good කියලා තමයි නිර්මාණය වෙන්නේ. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. දැන් ඔයාලත් දන්නවා වර්තමාන කාලය කියන්නේ present tense වලදී ඒ වගේ අතීත කාලය past tense වලදී කොහොමද adjective එකක් එක්ක වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. අපි ඊළඟට යමු පුතේ future tense කියන කොටසට. future tense කියලා කියන්නේ අනාගත කාලය. දැන් අපි කලින්ම කියන වාක්‍යය ගත්තොත් එහෙම මම ලස්සනයි කියලා කිව්වා. ඒක දන්නවා දැන් I am beautiful. මේ වෙලාවේ මම ලස්සනයි කියන එක. ඊට පස්සේ මම ලස්සනට හිටියා කියලා කියන විදිහ අපි දන්නවා අතීත කාලෙන් අපි was කියන එක තමයි ඒක වචන වලට දැම්මේ. බහුවචන වලට දැම්මේ were කියන එක. එතකොට මම ලස්සනට හිටියා නම් I was beautiful කියලා තමයි නිර්මාණය වෙන්න ඕනේ. දැන් future tense වලදී මම ලස්සනට ඉඳීවි කියලා කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? එතකොට පුතේ අපි දානවා will be කියන helping verb එක. එහෙම නැත්නම් will be කියන be verb එක තමයි අපි
අනාගත කාලේ ඇජෙක්ටිව් එකක් එක්ක වාක්‍ය හදද්දී දාන්නේ. දැන් අපි කිව්වොත් එහෙම මම ලස්සනට ඉඳීවි කිව්වොත් එහෙම මම නම් I ඊට පස්සේ ඒකට ගැලපෙන අනාගත කාලේ be verb එක තමයි will be කියන එක. ඊට පස්සේ ඇජෙක්ටිව් එක තමයි beautiful. එතකොට I will be beautiful. තව උදාහරණයක් ගත්තොත් එහෙම ගුරුතුමිය ලස්සනට ඉඳීවි කියලා කිව්වොත් එහෙම ඒකත් එතකොට දන්නවා ඉඳීවි කියන එකෙන් අපිට සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් පුතේ මේක අනාගත කාලේ වාක්‍යයක් කියලා. එතකොට ගුරුතුමිය ලස්සනට ඉඳීවි නම් the teacher will be beautiful කියලා තමයි නිර්මාණය වෙන්න ඕනේ. එතකොට කෙටියෙන්ම කිව්වොත් එහෙම බහුවචන වලදීත් ඒක වචන වලදීත් future tense වලදී පුතේ will be ම තමයි නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට මං හිතනවා ඔයාලට තේරුම් ගැනීමට පහසු වුණා ඇජෙක්ටිව් එකක් එක්ක කොහොමද අපි වාක්‍යයක් නිර්මාණය කරන්න කියලා. වීඩියෝ එක අවසන් කරන්නට කලින් කෙටියෙන්ම මම නැවත මතක් කරන්නම් ඇජෙක්ටිව් එකක් දාලා අපි වාක්‍යයක් නිර්මාණය කිරීමේදී අපි වර්තමාන කාලයේදී present tense වලදී අපි ඒක I නම් am එකතු වෙනවා කියන helping verb එක. ඊට පස්සේ ඒක වචනයක් නම් is සහ බහුවචනයක් නම් are කියන helping verbs තමයි එකතු වෙන්නේ. ඒ වගේම අතීත කාලේ ගත්තට පස්සේ helping verbs විතරයි වෙනස් වෙන්නේ පුතේ. ඒක වචනයක් නම් was බවට පත් වෙනවා. අතීත කාලේ නම් බහුවචනයක් නම් ඒක were බවට පත් වෙනවා. එන්න එහෙම තමයි නිර්මාණය වෙන්නේ. එතකොට අනාගත කාලේ adjective එකක් එක වාක්‍යයක් නිර්මාණය වෙනවා නම් අනාගත කාලේ පුතේ helping verb එක බවට පත් වෙන්නේ will be කියන එක. එතකොට මට හිතනවා දැන් ඔයාලට මේ adjective එකක් එක්ක වාක්‍යයක් නිර්මාණය කරන විදිහ ගොඩක් හොඳට තේරුණා කියලා. ඉතින් මෙන්න මේ කොටස තමයි අපේ පාඩම් මාලාවේ දෙවැනි කොටස. පළවෙනි කොටස බැලුවේ නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒක බලලා මේකට මේ වීඩියෝ එක බලන්න ගත්තනම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මම ඒ වීඩියෝ එකේ ලින්ක් එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. අද දවසේ පුංචි පාඩමක් තිබ්බේ පුතේ මේක හොඳින් අවධාරණයෙන් යුතුව බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම අද දවසේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා මේක බලලා ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. ඔබට සුබ දවසක්.